ආයිබෝන් කියලා ඔයාලා හැමෝම මම පිළිගන්නවා අදත්. ඉතින් අද මම හදන්නේ මේ අග්ගලා රසම රස අග්ගලා. ඉතින් අපි බලමු හදන්නේ මම මේකට සීනි මේස හැඳි 4ක් අයින් කරගත්තා. ඒකෙන් එක මේස හැන්දක් මම පෑන් එකට දාගත්තා කැරමල් කරගන්න. ඉතින් අඩු ගින්දරේ මේක තියන්න ඕනේ. හැන්දක් පාවිච්චි කරන්න නැතුව මේ විදිහට කලවම් කරන්න පුළුවන්. අඩු ගින්දරේම තියන්න නැත්නම් මේ පිච්චිලා තිත්ත රස එන්න පුළුවන්. ඉතින් මේ මම හදන්නේ අද මේ හාල් පිටි නෙමේ බත් වලින් බෙදලා ගත්ත කුඩු කරලා ගත්ත පිටි. බත් ඉතුරු වෙන බත් තියෙන්නේ ඒ බත් අරගෙන අපි එක්කෝ වේලන්න පුළුවන්. එහෙම නැත්නම් දරලිපක් තියෙනවා නම් එහෙම බැද ගන්න පුළුවන් තියලා. එහෙම නැත්නම් oven එකට දාලා වුණත් low heat තියලා ගන්න පුළුවන් මේ බත් ටික බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් grinder එකකට හරි එහෙම නැත්නම් වෙන තැනකට දීලා හරි කොටා ගන්න පුළුවන් වැඩිපුර තියෙනවා නම්. ඉතින් මම මෙතනට වතුර එකතු කරා ml 200ක් විතර එකතු කරා. ඊට පස්සේ මම ඉතුරු සීනි ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක ටිකක් හැඳි ගන්න ඕනේ. දැන් ටිකක් ගින්දර වැඩි කරන්න ඕනේ. මොකද මේක සාමාන්‍යයෙන් අර බුබුලු දාන ගානට මේ පැහෙන්න ඕනේ පැණි එක. එතකොට තමයි අර ගොඩක් ඇලෙන ගානට ගන්නෙත් නැහැ. ඇලුනහම තද වෙනවා. අග්ගලා එක තද වෙනවා. ගොඩක් පැණි එක උණු උණු වැඩි වුණොත් එහෙම. ඊට පස්සේ මේ මම මේකට ලුණු ටිකක් එකතු කරගත්තා. මේ විදියට හැඳි ගාලා අපි හදාගමු ඉක්මනින්. මෙන්න මේ වගේ බුබුලු දාලා පැහිලා එනකොට අපි පොල් ටික එකතු කර ගන්න ඕනේ. පොල් මම මේස හැඳි දෙකක් දාගත්තා. මම ගම්මිරිස් කුඩු ටිකකුත් මේකටම දාගත්තා. ඉතින් මේ විදියට අග්ගලා හැදුවම හරිම රසයි. මේ හාල් බෙදලා ගන්න එක වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. හරිම රසයි මේ ගානට කැරමල් කරලා ගන්න ඕනේ. ඉතින් මේ වගේ බුබුලු දාගෙන එනකොට අපි ලිප ඕෆ් කරගත්තා නම් හරි. ඊට පස්සේ මම හදවගත්ත පැණි එක මේ වෙනම බෝල් එකකට අස් කරගත්තා. අපි මේ තියෙන්නේ මම මේ විදියට බෙදලා තියාගත්ත මේ බත් මේ විදියට වෙනම කන්ටේනර් එකකට දාගත්තා නම් ඕන වෙලාවට කුඩු කරගලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේකට මේ පිටි එක එකතු කරගන්න. මම බෝල් එකට පැණි එක දාගත්තේ. එතකොට ඒකට අවශ්‍ය ප්‍රමාණය මට දාගන්න පුළුවන්. මම ළඟ ඒ තරම් පිටි තියෙනවා. එහෙම නැත්තම් පිටි වලට දාගන්න ගියහම පැණි මදි වුණොත් ආයෙත් පැණි උණු කරන්න වෙන නිසා තමයි මම මේ විදියට කරේ. ඉතින් බලන්නකෝ මේ මෙන්න මේ විදියට මේ තියෙන පේන විදියට මේ වගේ ලස්සනට පැණි පාටට එනවා. හරිම මේ වගේම රසත් මේ වගේම හරිම රසයි මේ අග්ගලා එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ බලලා මට කියන්නකෝ රසද කියලා මේ විදියට. ඇත්තටම අපි පාන් පිටි හැමදාම පාන් පිටි වලින් හදන දේවල්මනේ කන්නේ. ඒ නිසා මේ වගේ කෑවහම ඉතින් ලොකු අවුලක් වෙන්නේ නැහැ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට උනත්. ඉතින් මේ විදියට අවශ්‍ය විදියට සාමාන්‍ය තෙත වගේ මට්ටමක් තියෙන ගානට පිටි ටික ටික කලවම් කරගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ. මේ විදියට පිටි ටික ගුලි වෙනවා. ඉතින් හැමදේම ගානට තියෙනවා. මේ අග්ගල හදලා දවට ගන්න මේ කුඩු ටිකක් දා ගන්න ඕනේ.
ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ විදියට ඔක්කොම අග්ගල ටික හදලා පිටිවල දවට ගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ රස කෑමක් හදාගන්න ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මාත් එක්ක මේ විදියටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මං ආයෙත් රස කෑමක් අරගෙන එනකම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.